තව වැදගත් දෙයක් තියෙනවා. අපේ දිව රසග්‍රන්ථි කියන ඒවා මේ ලුණු රසට සීනි රසට අපි දැනට භාවිතා කරන ලෙවල් එකට හැඩ ගැහිලා තියෙන්නේ. හැබැයි වඩාත් වැදගත් කාරණය තමයි අපි දැනගන්න ඕනේ කාරණේ මේ රසග්‍රන්ථි වලට අනුවර්තනය වීමේ හැකියාව තියෙනවා. ඔබ ලුණු අඩු කරොත් එහෙම ඒක උපරිමය සතියක් සති දෙකක් යයි. හුඟක් වෙලාවට මේක සමහරක් අයට දවස් 4ක් 5ක් යනකොට ඒ අලුත් ලුණු රසට දිව හැඩ ගැහෙනවා. මුල් දවසේ ගෙදර කට්ටිය කියයි ලුණු අඩුයි කියන එක දැනෙනවා කියලා. හැබැයි ඕක දවස් දෙවනි තුන්වෙනි දවස වෙනකොට ඒ රසග්‍රන්ථි අනුවර්තනය වෙලා ඒක දැනෙන්නේ නැහැ. ඔබ විශාල මේ හෙල්ත් බෙනිෆිට් එකක් ලබනවා මේ ලුණු අඩු කර ගැනීමෙන්. ඇයි කියලා මම පැහැදිලි කරොත් ඒක වැදගත් නිසා ලුණු භාවිතය වැඩි වුණාම අපේ හයි බ්ලඩ් ප්‍රෙෂර් කියලා අපි කියන්නේ අධික රුධිර පීඩනය. අධික රුධිර පීඩන අවදානම වැඩි වෙනවා. ඒක එක කාරණයක්. අනිත් එක තව බෝනවන රෝගات එක්ක මේක බැඳී පවතිනවා. අධික රුධිර පීඩනය ඊළඟට බැඳී පවතිනවා. වකුගඩු රෝගات එක්ක ආඝාතය ඕවත් එක්ක බැඳී පවතිනවා. එතකොට මේ ලුණු භාවිතය අඩු කර ගැනීමෙන් අපි ඒක අර ආහාරයේ ස්වභාවික රස විඳින්නත් අවස්ථාවක් ලැබෙනවානේ. දැන් ආහාරය කියන්නේ සංස්කෘතියක්. එතකොට ලුණු යම් කිසි කොටසක් දාන්න ඕනේ. හැබැයි අපි ආහාරය ඇත්තටම ස්වභාවික රස විඳින්නේ නැතුව සමහරක් වෙලාවට මේ ලුණු රස විඳින්නේ කියලා අපිට ප්‍රශ්නයක් වෙනවා මේ ලුණු පරිභෝජනයේ අධික බව දැක්කාම. ඉතින් ලුණු මම ආයිමත් අවධාරණය කරන්නම් ලුණු භාවිතය උපරිම තේ හැන්දකට සීමා කරගන්න. ඒ ඉක්මවා යන්න එපා. බතට ලුණු දානවා නම් ඔබ ලුණු භාවිතය බතට කරන්න එපා. ඒක අවශ්‍යත් නැහැ.